හායි කොහොමද ඉතින් කට්ටියට ඔන්න ඔයාලා වද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මං ඔයාලට අරගෙන ආවේ ටෝකියෝ ගුල් ඇනිමි කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 6 වෙනි සහ 7 වෙනි එපිසෝඩ් දෙක. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් තාමත් අපේ YouTube channel එක subscribe කරලත් නැත්නම් channel එක subscribe කරන්න. එහෙමනම් ඉතින් අපි යමු අද එපිසෝඩ් එකට. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ගිය එපිසෝඩ් එක ඉවර වුණු තැනින්මයි. ටෝකා එයාගේ කගුණ එක අවදි කරාට පස්සේ සරණ වාසිය ටෝකගේ පැත්තට එනවා. ටෝකගේ ප්‍රහාරයෙන් සුකුයෝමාට තුවාල වුණත් වැඩක් වෙන්නේ නැහැ. මොකද තප්පර ගානක් යන්නත් කලින්ම ඒ තුවාල සම්පූර්ණයෙන්ම හොද වෙන නිසා. ඉස්සර ටෝකා ආයිත් ආව නේද? මම තමුසලාව මරලා තමුන්ගේ කෑලිවල මගේ කෑම එක සරස ගන්නවා කියලා සුකුයෝමා ආයිත් ටෝක එක්ක සටන් කරන්න එනවා. හැබැයි මේ පාර නම් ටෝකා එයාට වඩා ශක්තිමත් කියලා තේරුම් ගත්ත සුකියගේ පැත්තට දුවන්න පටන් ගන්නවා. එයාව කාලා තව ටිකක් ශක්තිමත් වෙන්න. ඒ නිශිකි සුකියමාව නවත්තනවා. සුකියමා නිශිකේවට ගහන්න එයාගේ අවධානය වෙනස් කරපු වෙලාව පාවිච්චි කරලා ටෝකා සුකියමාගේ එක අතක් සම්පූර්ණයෙන්ම වෙන් කරලා දානවා. සුකියමාගේ තුවාල ඉක්මනට හොද වුණා. මේ වගේ හානියක් යටතේදී ඒක රිකවර් වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. සුකියමා කණිගේ පැත්තට එන්න හැදුවත් එයාව සීය නැතුව ඇදගෙන වැටෙනවා. සුකියමාගේ කෝලම ඉවර වුණාම ටෝකා දැන් හදන්නේ කිමීවත් මරලා දාන්න. මොකද කිමී මේ වෙනකොටත් කණකගේ නිශිකගේ ඇත්ත ගැන දන්නවා. නිශිකී කණකී දෙන්නම උත්සාහ කරනවා ටෝකව නවත්තන්න. ඒත් ටෝකා එයාගේ තටු විසිකරන උල් පාවිච්චි කරලා කිමීව මරන්න උත්සාහ කරත් නිශිකිට පුළුවන් වෙනවා මේ වෙලාවෙත් කිමීව ආරක්ෂා කරගන්න. ඒත් ඉතින් නිශිකිට තවත් සටන් කරන්න නම් බැහැ. මේ වෙනකොට කිමීටත් සීය ඇවිල්ලා තියෙන්නේ. කිමීගේ ඇස් දෙකේ ගැට ගහලා තියෙන පටිය ලෙහුනම ටෝකව දකින්න කිමී ටෝකට කියනවා. ඔයා නම් ගොඩක් ලස්සනයි කියලා. මේත් එක්කම ටෝක මෙතනින් යනවා. පල්ලියේ සටනින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. නිශිකිටත් මිනී නොමර ඉන්න ඕනේ කියලා අදහසක් එන නිසා එයත් අන්තේකු වලට එකතු වෙනවා. ටෝකත් එදා දවසේ වුණු සිදුවීමෙන් පස්සේ තවමත් කාත් එක්කවත් කතා කරලා නැහැ. හිනමිත් ගොඩක් දුකින් ඉන්නේ. මොකද කාලෙකින් එයාට එයාගේ තාත්තව දකින්න නොලැබුණු නිසා. හිනමගේ තාත්තත් මීට කාලෙකට කලින් 13 වෙනි වීදියේ දරුණු වැඩවලට හවුල් වෙලා වැඩ කරපු කෙනෙක්. ඒ වුණත් හිනම ඉපදුනාට පස්සේ ඒ දේවල් වලින් එයා ඈත් වෙලා තියෙනවා. කොහොමුණත් මේ වෙනකොට 13 වෙනි වීදිය රන් කරන ජේසන් කියන ගුල් හිනමගේ තාත්තා යමුරිව හොයාගෙන ආවනේ. එයාට නැති වුණු එයාගේ උපකරණේ වගේ එකක් මෙයාට කියලා හදාගන්න. යමරි මේ වෙනකොට ඒක හදලා ජේසන්ට බාර දෙනවා. ඒ වගේ මෙයා කියනවා ආයිත් මේ පැත්තට එන්න එපා. මම ආයි මේ වගේ වැඩ කරන්නේ නැහැ. මේ වලින් ඈත් වෙලා ඉන්නේ කියලා. ඒ වුණත් ජේසන් යමරිට පහර දෙන්න පටන් ගන්නවා. එතකොටම මෙතෙන්ට 13 වෙනි වීදියේ ලොකු මාළුවා මොකද මේ 20 වෙනි වීදියේ සිරිනරබන්න ආවද කියාගෙන මෙතනට මාදුසා ආමෝන් එනවා. මේ වගේ සීසී නියෝජිතයෝ යන හැමතැනකම ලොකු බෑග් එකක් අරගෙන යනවනේ. ඇත්තටම මේ අරගෙන යන්නේ නිකම්ම බෑග් එකක් නෙමේ. ඒක ආයුධයක්. මේකට කියන්නේ ක්වීන් කියලයි. මැරුණු ගුල්ලගේ කගුණ එක අරගෙන CCG එකේ තාක්ෂණයෙන් තමයි මේ ආයුධය හදන්නේ. මාදොයි ආමෝනුයි එයාලගේ ක්වීන් එක අතට අරගන්නවා සටන් කරන්න. මාදු පිස්සුවෙන් වගේ ජේසන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ආමෝන් තරුණ වුණත් මාදෝ එයාට වඩා දක්ෂයි. දෙන්නෙක් එක්ක සටන් කරත් ජේසන්ට නම් මේ සටන ගාණක්වත් නැහැ. ආමෝන්ට විසික් වෙන්න පාරක් ගහන්න ජේසන් ඒත් එක්කම මාදුට පුළුවන් වෙනවා මැද්දට පැනලා ආමෝන්වත් බේරගෙන ජේසන්වත් කොටු කරගන්න. කගුණගේ එළියට ගත්තු ජේසන් ආමෝන්ගේ ක්වීන් එකත් කඩාගෙන පැනලා යනවා. යමුරිව ලේසියෙන්ම ආමෝන් මරලා දානවා. හිනමගේ තාත්තව මරලා දානකොට තාමත් කිසිම දෙයක් නොදන්නේ හිනමි ඉක්මනටම එයාගේ තාත්තව ආයිත් හම්බ වෙන්න පුළුවන් වේවි කියලා හිතාගෙන දුකින් ඉන්න එක නවත්තනවා. කණකි ටෝකා එක්ක කතා කරන්න යනවා. මොකද තාමත් ටෝකා අවුලින් ඉන්නේ. එයාට කිමීව මරන්න බැරි වුණ එක ගැන. කණකි ටෝකට කතා කරලා කියනවා ටික වෙලාවකට කලින් හිනමි දුකින් හිටියේ. ඒත් දැන් ඒ සේරම හරි. මම ගුල් කෙනෙක් වුණාම තේරුම් ගත්තු දෙයක් තමයි මිනිස්සු අතරේ උනත් ගුල්ල අතරේ උනත් එක වගේම පෞල් සම්බන්ධතාවයක් තියෙනවා. දෙගොල්ලෝ මේක තේරුම් ගත්තනම් සමහර විට ලෝකේ මීට වඩා හොඳ තැනක් වෙන්න පුළුවන්. කිමීගේ නිශිකීගේ බැඳීම ඒකේ ආරම්භය වෙන උනත් වෙන්න පුළුවන් කියලා කණකි කියලා මෙතනින් යනවා. හිනමි කණකිගේ උදව්වෙන් කියවන්න ඉගෙන ගත්තනේ. ඉතින් හිනමගේ අම්මා කණකිට ඒකට ස්තුති කරනවා. හිනමි එයාගේ තාත්තගේ උපන්දිනයට තෑගි විදියට පොතක් දෙන්න ඕනි කියලා තීරණය කරන නිසා හිනමි එයාගේ අම්මයි බුක් ෂොප් එකට යනවා.
මේ වෙනකොට CCG එකේ අය යමොරිගේ තැන තිබිලා ලැබුණු සාක්ෂි වලට අනුව යමොරිගේ පවුලේ අයව හොයන ගමන ඉන්නේ. පොතකුත් අරගෙන මේ දෙන්න එළියට එනකොටම වහින්න පටන් ගන්නවා. ඉස්සරහට යනකොට හිනමගේ අම්මා දකිනවා CCG එකේ නිලධාරීන් හැමතැනම රැකගෙන ඉන්නවා කියලා. කලබල වෙලා හිනමගේ අම්මා හිනමිවත් අරගෙන අනිත් පැත්තට වේගින් යන්න පටන් ගන්නවා. මේකෙන් සිද්ධ වෙන්නේ CCG ඒජන්ට්ලගේ අවධානය මේ දෙන්නගේ පැත්තට එන එකයි. CCG එකේ අයගෙන් ඈතට තව ටිකක් දුර ආවම හිනමි එකපාරටම කියනවා මට මගේ තාත්තගේ සුවඳ දැනෙන්න පටන් ගත්තා කියලා. හිනමියාගේ අම්මවත් අතැරලා දාලා එයාගේ තාත්තගේ සුවඳ එන පැත්තට දුවන්න පටන් ගන්නවා. හිනමි අම්මවත් අතැරලා දාලා දුවගෙන ගිහින් නවතින්නේ මාදුයි ආමෝන් ගෙනුයි ඉස්සරහා. මේකෙන් හිනමි එයාගේ අම්මයි CCG එකේ අයට කොටු වෙනවා. ඒත් හිනමගේ අම්මා සමත් වෙනවා එයාගේ කගුණේක පාවිච්චි කරලා පාරේ ඉඩ හදලා දීලා හිනමිට පැලෙන යන්න සලස්සවන්න. හිනමි කැමැත්තෙන් නෙමෙයි එයාගේ අම්මව දාලා යන්නේ. කොහොම නමුත් ඉතින් හිනමිත් මෙතන හිටියොත් එයාටත් මැරෙන්න වෙනවා කියලා දන්න හිනමගේ අම්මා යකෝ හිනමිව බලෙන්ම මෙතනින් පිටත් කළා යවනවා. හිනමි පැනලා ගියාම හිනමගේ අම්මා දිහා හැරෙන මාදෝ මවුසනේ හස ගුල්ල අතරත් ඒ දේ තියෙනවද කියලා මට නම් හරිම අප්පිරියයි කියලා මාදෝ යක්ෂාවේශ වෙනවා. හිනමි අයියාක්ක කියලා ටෝකවයි කණකෙවයි හොයාගෙන අඬ පාරේ දුවගෙන එනවා. මෙහෙම එන අතරමඟදී කණකිට හිනමිව හම්බ වෙනකොට මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. හරි අපි එහෙමනම් යමු ටෝකියෝ ගුල් සීසන් 1 එකේ 7 වෙනි එපිසෝඩ් එකට. එපිසෝඩ් එක පටන් ගන්නේ ගිය එපිසෝඩ් එක ඉවර වුණු තැනින්මයි. හිනමි අඬන ගමන් පාරේ දුවගෙන යනකොට කණකිට එයාව හම්බ වෙනවා. කණකිට තේරුම් යනවා මොකක් හරි දරුණු දෙයක් සිද්ධ වෙලා කියලා. හිනමි කණිකවත් එක්කගෙන එයාවයි අම්මවයි ගුල් හන්ටර්ස්ලට කොට උණු තැනට කණිකව එක්කගෙන එනවා. ඒතිනින් කණකිට හිනමගේ අම්මා යකෝව බේරගන්න කියලා මෙතන කරන්න පුළුවන් දෙයක් නැහැ. මාදෝ යකෝව දැක්ක ගමන් තේරුම් ගන්නවා මේ ඉන්නේ සටන් කරන්න දන්න ගුල් කෙනෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් එහෙමයි කියලා මාදෝ මෙයාව අතහරින්නද කොහෙත්ම නැහැ. ගුල්ල අතරෙත් බැඳීම් තියෙනවද? දරුවා බේරලා අම්මා මැරෙන්න ලෑස්ති වෙනවා. මොනතරම් අප්පිරියයිද කියලා මාදෝ එයාගේ අලුත් ක්වීන් එක ගන්නවා. කලින් සටනේදී මාදගේ ක්වීන් එක කැඩුණු නිසා එයා යකෝගේ මහත්තයා යමොරිගේ කගුණේ එක තමයි ක්වීන් එකක් විදියට පාවිච්චි කරන්නේ. මේක දැකපු ගමන් යකෝ තේරුම් ගන්නවා මේ වෙනකොටත් මේ අය එයාගේ මහත්තයාව මරලා දාලා ඉවරයි කියලා. මාදෝ කිසිම අනුකම්පාවක් නැතුව යකෝව මරනකොට කණිකිට කරන්න පුළුවන් වෙන එකම දේ හිනමිගේ අම්මාව මරණ හැටි හිනමිට දකින්න බැරි වෙන්න. එයාගේ ඇස් දෙක වහලා හංගිලා බලන් ඉන්න එක විතරයි. ටෝකා ආයිත් එළියට ගිහින් අන්තේකු වලට එනකොට හැමෝම උණුදන්නු සිදුවීමත් එක්ක ගොඩක් දුකින් ඉන්නේ. සිද්ධ වුණේ මොන වගේ දෙයක්ද කියලා දැනගත්තම ටෝකට ලොකු තරහක් එක්කම වෛරයක් සහ පළගැනීමේ ආශාවක් එනවා. ටෝකට උවමනා වෙනවා හිනමි වෙනුවෙන් පලිගන්න. ඒ ටෝකට ඒ වැඩේ කරන්න එපා කියලා යෝමෝ වගේම මැනේජර් යුෂිමුරා කියනවා. අපිට අපි වෙනුවෙන්වත් පලිගන්න බැරිද කියලා ටෝක ප්‍රශ්න කරනකොට මැනේජර්ගේ උත්තරේ වෙන්නේ මටත් දුකයි. හැබැයි පලිගන්න බැරි වෙන එකට නෙමෙයි. පලිගත්තට පස්සේ අපිට නිදහස ජීවත් වෙන්න බැරි එකට. ටෝකා තරහින් මෙතනින් යනකොට කණකී දුක් වෙනවා. එයා වෙනුවට ඒ වෙලාවේදී එතන ටෝකා හිටියනම් හොඳයි කියලා. ඒ වගේම මේ වෙනකොට CCG එක හිනමි දැකලා තියෙන නිසා එයාව ටැග් කරලා ඉවරයි. වැඩලීමෙන් පස්සේ මාදු ආමෝන් ඇතුළු මේ ටීම් එකේ අය ගිනිගමනේ වෙන්නේ 20 වෙනි වීදියේ ජේසන් නෑ කියලා වගේම දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව එයා 11 වෙනි වීදියේ ඇති කියලයි. ඒ වගේම දැනට 20 වෙනි වීදියට ඉන්න එස්රෑන් ගුල්ලා තමයි කෑදර කන්න එහෙම නැත්තම් රීසේ සහ රස බලන්න සුපියෝමා. මේ තාමත් දන්නේ නෑ රීසේ මැරුණා කියලා. අපි දැනට 20 වෙනි වීදිය ගැන සෝදිසියෙන් ඉමුයි කියලා මාදු අදට වැඩ ඉවර කරන ගමන් එයාගේ ටීම් එකේ අයට කියනවා පොඩ්ඩක් අවධානයෙන් පරිස්සමෙන් ඉන්න අර පොඩි කෙල්ල අපිව දැක්කා එයාට අපේ මූණු මතක ඇති කියලා. මාදු කලින්ම පිටත් වෙලා ගියාම ආමෝනි එයාගේ ටීම් එකේ අනිත් දෙන්න ඒ කියන්නේ කුසබසා නගචිමා කියන තුන් දෙනා ගිහින් ළඟ තියෙන කෑම කඩේකින් කෑම කනවා. මේ තුන් දෙනා තාමත් නොදැක්කට ටෝකා මේ වෙනකොටත් මෙයාලව පන්නන්න පටන් අරගෙන කෑම කාලා ඉවර වුණු නිසා ආමෝන් අනිත් දෙන්නට සමුදීලා ටිකක් කලින් පිටත් වෙලා යනවා. ටික වෙලාවකට පස්සේ අනිත් දෙන්නත් කෑම කාලා කතා කර කර පාරේ එන ගමන් ඉන්නකොට එකපාරටම මතුවෙන ටෝකා
කුසබ කියන කෙනාව ෂණයකින් මරලා දානවා. නගචිමා කියන අනිත් එක්කෙනාවත් මරන්න යනකොටම මෙතෙන්ට එන ආමෝන් ටෝකගෙන් එයාව බේර ගන්නවා. ටෝක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ එයාගේ අනන්‍යතාවය හංගන්න හාවෙක්ගේ වෙස් මූණක් දාගෙන. ඒ නිසා ආමෝන්ටවත් අනිත් අයටවත් ටෝක ඇත්තටම කවුද කියලා දැනගන්න පුළුවන් කමක් නැහැ. ආමෝන් එයාගේ ආයුධය ගෙනල්ලත් නැති නිසා එයාට මේ සටන ගොඩක් අමාරු වෙනවා. කොහොම නමුත් ටෝක එයාගේ කගුණේක. ඒ කියන්නේ තටු දෙක දී ගැරිය ගමන්ම ආමෝන් තේරුම් ගන්නවා මෙයා වේගවත් ගුල් කෙනෙක් කියලා. කොහොම නමුත් කගුණේකින් එල්ල වෙන පාරෙන් ආමෝන් බේරෙන්න සමත් වුණත් එයාට තුවාල වෙනවා. ආමෝන් මේ මගේ අවසානයේද කියලා හිතනකොටම එයාට මතක් වෙනවා මාදෝ එයාට උගන්වපු දෙයක්. ගුල් පරීක්ෂකයෙක් වුණාම අතප්පයක් නැති වුණා සටන අතාරින්න එපා. ඉතින් මේක මතක් වුණාම ආමෝන් පුළුවන් විදියට සටන් කරන්න නැගිටිනවා. බොහොම හොඳයි ආමෝන්. ඔයා මම කියලා දුන්නේ ඒවා මතක තියාගෙන දැන් වා විවේක ගන්න සටන මම මාර ගන්නම් කියලා මාදෝ සටනට එන්න වෙනවා. මාදෝ ඊට සාර්ථකව වගේම ලේසියෙන්ම ටෝකගේ ප්‍රහාර මගහරින ගමන් ආමෝන්ට කියනවා මේ වගේ ගුල් කෙනෙක්ගේ සටන හැකියාව රඳා පවතින්නේ එයාගේ වේගය මත. ඉතින් එයාගේ දුර්වලතාවය වෙන්නේත් ඒ අධික වේගයම තමයි. වේගයෙන් සටන් කරනවා කියන්නේ ඒ වේගයෙන්ම එයාගේ ශක්තියත් ඉක්මනට ඉවර වෙනවා කියන එකයි. ඉතින් අපිට කරන්න තියෙන්නේ සටන අතරමැද කාලයේදී පොඩ්ඩක් කාලේ කන එක විතරයි. මාදෝ කියනවා වගේම ටෝකගේ වේගවත් සටන් විලාසය නිසා එයාගේ ශක්තියත් එන්නම අඩු වෙනවා. මේත් එක්කම සටනේ වාසිය මාදෝගේ පැත්තට එනකොට මාදෝ ටෝකව අවසන්න කලින් දවසේ යා මරපු යොකෝ ගැන එක එක දේවල් කියනවා. ඊයේ මම මරපු ගුල් ගෑනිට ළමයෙක් හිටියා නේද? මට යාව මුණ ගස්සන්න මොකද මට යාට කියන්න බැරි වුණා. මට යාගෙන් අහන්න බැරි වුණා අම්ම නැතුව එයාට පාළුයිද කියලා. මේ වගේ කතා හැවුණු ගමන් ටෝකට කේන්ති ගියා. ටෝකට තවදුරටත් මාදු එක්ක සටන් කරන්න පුළුවන් කමක් නැහැ. එයාටත් තුවාල වෙනවා. ඒ නිසා ටෝකා මෙතනින් පැනලා යනවා. ටෝකා හාවෙක්ගේ වෙස් මූණක් දාගෙන හිටපු නිසා මාදු ටෝකව රැබිට් කියලා ටැග් කරනවා. ටෝක තුවාල වෙලා ඉන්නව දැකපු මැනේජර් වගේම කණිකි තේරුම් ගන්නවා. ඒ අය ටෝකට කරන්න එපා කිව්වදී එයා කරලා කියලා. කණකි ටෝකට උදව් කරන්න හැදුවත් කණිකව නවත්තන මැනේජර් කියනවා එයා හිතුවක්කාර වෙලා වැඩ කරා නම් ওই ප්‍රශ්නයත් එයා තනියම විසඳගත්ත දෙන් කියලා. ටෝක ආයිත් කේන්ති අරගෙන මෙතනින් යනකොට කණකි කියනවා මොන වුණත් එයා දැක්ක දේවල් වලින් පස්සේ එයාට උනත් කට පියාගෙන ඉන්න බෑ කියලා. කණකි ටෝකව හොයාගෙන එයාගේ තුවාලෙට බෙහෙත් දානවා. ඉතින් මේ වෙලාවේ ටෝක කණකිට කියනවා මම වගේ මිනිමරු ගුල් කෙනෙක්ව මැරුවට ප්‍රශ්නයක් නෑ. ඒත් යොකෝ වගේ අහිංසක කෙනෙක්ව මරපු එක නම් අසාධාරණයි කියලා. ඉතින් මේකෙන් කණිකි තේරුම් ගන්නවා ටෝක මිනී මැරුවට ඒ කරන්නේ වැරද්දක් කියලා එයා අවබෝධ කරගෙනයි ඉන්නේ කියලා. ගුල් කෙනෙක් වුණත් මිනිස්සෙක් වුණත් මම දන්න කෙනෙක් නැති වෙනවට මම කැමති නැහැ. ඔයාව නැති වෙන එකත් මට වේදනාවක්. ටෝකා ඒ නිසා මම ඔයාට උදව් කරන්නම්. CCG එකේ අය මරන්න මට බැරි වුණත් ඉදිරියට එන සටනේදී පුළුවන් විදියට මං ඔයාට උදව් කරන්නම් කියලා කණකි කියනවා. ගුල් කෙනෙක් වුණත් මිනිස්සෙක් වුණත් නැති වුණාම ඒ වේදනාව එයාගේ ළඟින් ආශ්‍රය කරපු අයට සමානව දැනෙනවා. ටෝකා සැලසුමකුත් හිතේ තියාගෙන කණකිත් එක්ක කාණු පද්ධතිය පරීක්ෂා කරලා මෙතනින් අපේ වැඩේ පටන් ගමු කියලා කියනවා. මේ අතරේ CCG එකට කෝල් එකක් එනවා 745 විදියට ටැග් කරලා තියෙන ගුල් එයා ඉන්න තැන ගැන පණිවිඩයක් අපිට ලැබුණා කියලා. මේක මාදුර කියන ගමන්ම ඒක දැනුම් දෙන කෙනා මාදුර කියනවා කෝල් එක දීපු කෙනාගේ කටහඬ වෙවුලුවා පේන විදියට ඒක බොරු කෝල් එකක් කියලා. මාදු කියන්නේ මෝඩයෙක් නෙමෙයිනේ. එයාට තේරුම් යනවා මේක රැබිට් එයාව උගුලකට ගෙන්න ගන්න කියපු කෝල් එකක් කියලා. පලිගන්න ලෑස්ති වෙන එකම කෙනා ටෝක විතරක් නෙමෙයි. මම මේ ලෝකේ විනාශ කරනවා කියලා එක පැත්තකින් ආමෝන් ලෑස්ති වෙනකොට සටනට අනිත් පැත්තෙන් කණකිත් එයාගේ වෙස් මූණක් දාගෙන ඊළඟට මුහුණ දෙන්න තියෙන සටනට ලෑස්ති වෙද්දී අද එපිසෝඩ් එකත් මෙතනින් අවසන් වෙනවා. හරි ඉක්මනටම ඊළඟ එපිසෝඩ් වලින් හමු වෙමු. එතෙක් හැමෝටම සුබ දවසක්.